බොහොම ස්තුතියි සභාපතිතුමිය. මම පළමුවෙන්ම අපේ රටේ සියලුම දෙනාට සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරන්න කැමතියි. ඒ වගේම තමයි කරු සභාපතිතුමිය අද උදේ ඉඳන් මේ විවාදයේ ඇහුම්කන් දෙනකොට හරි සතුටක් දැනෙන්නේ. මොකද මේ සීගිරියත් කඩන්න වෙනවයි කියපු පෝට් සිටි එක ඊට පස්සේ ගජමිතුරන්ට බදු සහන දෙනවයි කියපු පෝට් සිටි එකේ කන්සෙෂන් ටික දෙනකොට ආයෝජකයන්ට ඒ කියපු කටවලින්ම අද උදේ ඉඳන් පෝට් සිටියේ ගුණ වයනකොට තව අවුරුදු 3කට ඒ බදු සහන එක්ස්ටෙන්ඩ් කරා කියනකොට අනේ අර කටින්ද කතා කරේ කියලා පළවෙනි දවසේම අපිට මේ ආණ්ඩුවෙන් අහන්න වෙනවා. මොකද සීගිරිය පවා කඩන්න වෙනවා කෝ පෝට් සිටිය ඇදුවා. ඊට පස්සේ මේකට බදු සහන ගෙනලා ආයෝජකයෝ ගේන්න හැදුවම කිව්වා මේක ගජමිතුරන්ට දෙන්න යන බදු සහන කියලා. අන්තිමට ඒකම ඊට පස්සේ චීන කොලනියක් වෙනවා කිව්වා. මේක ඇතුළට යන්න පාස්පෝර්ට් එකක් අරන් යන්න වෙනවා කිව්වා. උඩින් කාක්කෙකුට යන්නත් අවසර ඕන කිව්වා. හැබැයි එහෙම කියපු පෝට් සිටි එකේ බදු සහන ගැන ගුණ වයනකොට පෝට් සිටිය ගැන ගුණ වයනකොට අපිට ඉතින් අහන් ඉන්න ටිකක් සතුටුයි අද. ඒ වගේම තමයි ගරු සභාපතිතුමිය කනගාටුවෙන් වුණත් අද ආණ්ඩුව පොඩ්ඩක් හොඳ කියනවා කියලා හිතාගෙන ආවේ. හැබැයි කනගාටුවෙන් වුණත් පළවෙනි දවසේම රුපියල් කෝටි 1000ක අමුවේ වංචාවක් කරපු එකක් ගැන තමයි හෙලි කරන්න වෙන්නේ. ගරු සභාපතිතුමේ මං කිව්වා ගිය අයවැය වෙලාවේදී ලංකාවේ ගල්ලංගුරු වංචාවකට මේ ආණ්ඩුව පාර කපමින් ඉන්නවා කියලා. ඒකට අවශ්‍ය දත්ත සාක්ෂි මේ සියල්ල මං ඉදිරිපත් කරා. අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවට ගල්ලංගුරු ගේන්න පුළුවන් මාස 8යි තියෙන්නේ. මොකද වාරකම් තියෙනවා සාමාන්‍යයෙන් මැයි මාසේ ඉඳන් අගෝස්තු වෙනකන් මාස 8යි ගේන්න පුළුවන්. එතකොට මේ මාස 8 කාලය තුල එක මාසයකට සාමාන්‍යයෙන් නැව් 5යි එන්නේ. එතකොට නැව් 38ක් ගේන්න ඕන එක අවුරුද්දකට 40කට අවශ්‍ය මාස 8ක් කාලය තියෙනවා. එතකොට මේක ටෙන්ඩරේ සාමාන්‍යයෙන් අප්‍රේල් මාසේ කැඳවලා අගෝස්තු වෙද්දි ටෙන්ඩරේ පිරිනමලත් ඉවර කරනවා. මොකද සැප්තැම්බර් මාසේ ඉඳන් ගල් අඟුරු ගේන්න ඕන හින්දා. හැබැයි මේ ආණ්ඩුව මොකද්ද කරේ? මේ ආණ්ඩුව අප්‍රේල් මාසේ තියෙන ටෙන්ඩරේ මේක පහු කරා සැප්තැම්බර් මාස වෙනකම්. අප්‍රේල් මාසේ කැඳවන්න තිබ්බ ටෙන්ඩරේ සැප්තැම්බර් වෙනකම් කල් දැම්මා. කල් දාලා සුදුසුකම් වෙනස් කරලා නුසුදුසු ජාත්‍යන්තර අත්දැකීම් නැති සමාගම් දෙකක් රෙජිස්ටර් වෙනකම් ටෙන්ඩරේ කල් දැම්මා. ටෙන්ඩරේ කල් දාලා ඉවරලා මොකද්ද කරේ? ජාත්‍යන්තර ඕනෑම ටෙන්ඩරයකට සාමාන්‍ය අවම කාලය තියන්න ඕන සති 6ක්. දින 42ක් දෙන්න ඕන ටෙන්ඩරේට කාලය. මොකද්ද කරේ? දින 42 අඩු කරනවා සති 3ට. දින 21කට අඩු කරලා ටෙන්ඩර් එක දානවා. ඊට පස්සේ සියලුම සැපයුම්කරුවන් ලිඛිතව එවනවා අමාත්‍යාංශයට අපිට වෙලාව මදි කියලා. හැබැයි එහෙම තියෙද්දි තව එක සතියක් විතරක් වැඩි කරලා ටෙන්ඩර් එක ඇඳවනවා. හැබැයි ටෙන්ඩර් එක ඇඳුවේ ඉතාමත් හදිසි සති 3යි දෙන්නේ කියලා. හැබැයි මොකද්ද වෙන්නේ? සැප්තැම්බර් වහපු ටෙන්ඩරේ නොවැම්බර් මාසේ වෙනකන් කල් තියා ගන්නවා ටෙන්ඩරේ පිරිනමන්න නැතුව. මොකද අර දාපු සමාගමට පර්ෆෝමන්ස් බොන්ඩ් එක හොයාගන්නකම් ගල්ලංගුරු හොයාගන්නකම් මාස 2ක් අදිනවා මේකේ ටෙන්ඩරේ මේ අවෝඩ් ලෙටර් එක දෙන්නේ නැතුව. ඊට පස්සේ නොවැම්බර් මාසේ ඔන්න දැන් පළවෙනි ගල්ලංගුරු නැව් දෙක ලංකාවට ඇවිල්ලා තියෙනවා. ගල්ලංගුරු නැව් දෙක ආපු ගමන්ම ලක්විජය බලාගාරයෙන් මේක ටෙස්ට් කරලා තියෙනවා. අද උදේ පාන්දර දැක්කා අපි අර හොරාට කලින් කෙහෙල් කන වැටපයින්නවා කියලා අහලා තිබුණා. අද උදේ පාන්දර බලශක්තිය ඇමතුමා කෙහෙල් කනත් අරගෙන වැටෙන් පැන්නා. මොකද එතුමා කියනවා ලක්විජය බලාගාරේ ප්ලාන්ට් එකේ ඒවා මම සූදානම් නැහැ පිළිගන්න. මේක ජාත්‍යන්තරව ඇක්‍රෙඩිටඩ් මේ ලැබ් එකක් නෙවෙයි කිව්ද මම සූදානම් නැහැ කියලා. මොකද මේ ලැබ් එකේ දීපු රිපෝට් එකට අනුව කැලරිෆික් අගය 5600යි. සාමාන්‍ය ටෙන්ඩරේ මේ ගයිඩ්ලයින් වලම තියෙනවා අනිවාර්ය 5900ට අඩු නම් මේක රිජෙක්ට්. ඊට පස්සේ ලක්විජය බලාගාරයෙන් දීපු රිපෝට් හතරෙම 5600යි 5800යි 5700යි 5700යි. දැන් මැතිතුමා උදෙන්ම ඇවිල්ලා කිව්වා මම ඒක පිළිගන්නේ නැහැ කියලා. හරි කමන්නේ නැහැ කියමුකෝ පිළිගන්නේ නැහැ කියමුකෝ මැතිතුමා. හැබැයි මේ නැව් දෙක මේක නැව් දෙක බොයිලේරුවට දාලා දහනය කරලා තියෙනවා ඊයේ දිනේ. මේ ගිය සතියේ මේක දහනය කරාම සාමාන්‍ය පැයකට මෙට්‍රික් ටොන් පැයකට මෙගාවොට් 300ක් හදන්න යන්නේ ටොන් 107යි.
සාමාන්‍යයෙන් උපරිම යන්නේ ටොන් 107යි. හැබැයි මේ ගෙනාපු ගල් අඟුරු ටික ටොන් 120ක් යනවා මෙගාවොට් 300ක් හදන්න. ඒ කියන්නේ එක බොයිලේරුවක මෙගාවොට් 300ක් හදන්න පැයකට එක්ස්ට්‍රා යනවා ටොන් 13ක්. එතකොට තුනම වැඩ නම් 39ක් යනවා. තුනම වැඩ නම් 39ක් යනවා. සාමාන්‍යයෙන් මේක පැය 24ටම බැලුවොත් සාමාන්‍ය දිනකට ටොන් 936ක් වැඩිපුර යනවා. අවුරුද්දකට බැලුවොත් ආසන්න වශයෙන් 96ක් එක්ස්ට්‍රා ගේන්න වෙනවා මේ බාල ගල් අඟුරු ගෙනෙල්ලා. 96ක් ගේන්න වෙනවා. ආසන්න වශයෙන් කෝටි 1000ක්. අර ලක්ෂයවෙන් අර ජනාධිපතිතුමා කියන විදිහට කිව්වොත් ලක්ෂයක් වැඩිපුර ගෙවන්න වෙනවා මේ බාල ගල් අඟුරු ටික ලංකාවට ගෙනාවෙන් පස්සේ. එක පළවෙනියටම ටෙන්ඩරේ කල් දානවා. ඊට පස්සේ දෙන කාලේ මාස 6 මේ සති 3කට අඩු කරනවා. තමන්ගේ ගජමිතුරෙක් රෙජිස්ටර් කරගන්නවා. එයාට ටෙන්ඩරේ දෙනවා. ඊට පස්සේ බාලගල් අඟුරු වෙනවා. දැන් ලක්විජේ ලැබ් එක ෂුවර් නැහැ කියනවා. හැබැයි ඊට පස්සේ අන්තිමට දහනය කරලා බැලුවමත් වැඩිපුර ටොන් 13ක් යනවා. කෝටි 1000ක වංචා. ඒ විතරක් නෙමෙයි මේක එන්නේ මේ නැව එන්නේ සවුත් අප්‍රිකාවලින්. සාමාන්‍ය සවුත් අප්‍රිකාවලින් එනකොට RBCT ටර්මිනල් එක ඇතුළෙම තියෙන ලැබ් එකක්. මේක SGS කියන ලැබ් එක. සාමාන්‍ය සවුත් අප්‍රිකාවලින් ගල් අඟුරු වෙනව නම් ටෙස්ට් කරන්නේ මේ SGS එකෙන්. හැබැයි මේ සමාගම අපූර්ව දෙයක් කරනවා. ලැබ් රිපෝට් එක ඇවිල්ලා තියෙන ඉන්දුනීසියාවේ. එතකොට නැව ඇවිල්ලා තියෙන්නේ සවුත් අප්‍රිකාවෙන් ලැබ් එක තියෙනවා ටර්මිනල් එකේ. හැබැයි රිපෝට් එක ඇවිල්ලා තියෙන්නේ ඉන්දුනීසියාවේ. ඇමතුමාට අර සවුත් අප්‍රිකන් ආපු එකේ ඉන්දුනීසියාවේ රිපෝට් එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ලක්විජය ෂුවර් නැහැ. දැන් එතකොට දහනය කරලා වැඩිපුර 13ක් ගිහපු එක ෂුවර් නැහැ. ඒ කියන්නේ මේකේ අමාත්‍යවරයාගේ ඍජු සම්බන්ධතාවය නැවත ඔප්පු වෙනවා. අර නරියට කුකුල් කොටුව බාර දුන්නා වගේ තමයි නේද? අපි දැක්ක අර ටෙන්ඩර් වංචාවට වැරදිකාරයෙක් වෙච්ච කෙනෙකුට දීලා කෝටි 1000ක් අමුවේ අවුරුද්දේ පළවෙනි සතියේම හොරගම් කරන්න මේ ආණ්ඩුව පටන් ගත්තා. ගල් අඟුරු වලින් ගහනවා, කැබ් වලින් ගහනවා, මේ හාල් ටිකෙන් ගහනවා, ලුණු ගෙඩියෙන් හොරගම් කරනවා, අල ගෙඩියෙන් හොරගම් කරනවා. පටන් ගත්ත දවසේ ඉඳන් වංචාවෙන් දූෂණයෙන් යන ආණ්ඩුවක් බවට කුණුරුද ආණ්ඩුව පත් වෙලා තියෙන. අන්තිමට හැබැයි දැන් වැඩිකාරී වෙලා තියෙන නිලධාරී. ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් නෑ තප්පර 30ක් දෙන ගරු සභාපතිතුමිය අන්තිමට මම දැක්ක උදේ ඇමතුමා කියනවා ඇයි ඒක කලින් ටෙස්ට් කරේ? ඇයි කලින් ඒක බොයිලරේරුවට දැම්මේ? දැන් දාපු හින්දා තමයි ටොන් 13ක් වැඩිපුර යනවා කියලා හොයාගත්තේ. දැන් අන්තිමට වැඩිකාරයෝ වෙලා තියෙන්නේ ඒක බර්න් කරපු නිලධාරී. මේකේ වංචාව හොයාගත්ත නිලධාරී වැඩිකාරයෝ කළා ඇමතුමා සුද්ධ වෙන්න හදනවා. හැබැයි පළවෙනි වංචාව කෝටි 1000යි ගරු සභාපතිතුමිය බොහෝ